ඔන්න ඔයාට අද ගෙනාවා ලස්සන වැඩක්. ලොකෝ අපිට නෙමෙයි චූටි බබාලට හොඳ වැඩක්. නිකන් ඉන්න ගමන් කම්මැලිකමට කරන්න හොඳ ගේම් එකක්. මේ බලන්න ලස්සනයි නේද? පෙනුමින් කොහොමද කියන්නකෝ. ලස්සන පෙනුමක් තියෙනවා. ස්ටිකර් එකක් වගේ. මේ බලන්න ගොඩක් තියෙනවා ඒකෙමි. මට හිතුණා මේක දැකපු ගමන් වීඩියෝ එකක් කරන්න තව බබෙක්ට හරි ගෙනල්ලා කරන්න පුළුවන් නේ. ලස්සනයි මේ. ගොඩක් තියෙනවා ඒකේ. මේක නම් මේ ඒකත් එක්කම ගත්ත වෙන එකක්. ගොඩක් තියෙනවා මේ ඩයමන්ඩ් පේන්ටින් එකේ මේක නම් මේ බාගෙට බබා කරලා තින්නේ. ඒක ගැලවෙනවා. ඒක හරියට කරලා නැහැ. වෙලාව වරන් කරන්න ඕන දේ නිවසීමෙන් කරන්න ඕන දෙයක්. මේ බලන්න. ඒක මොකද? ගම් එකකින් අලවන්න ඕනද? පෙන් එකේ. මේක පෙන් එක. මේක ඇත්තට තමයි මේ චූටි නිකන් ග්ලූ එකක් වගේ තියෙන ටේප් එකක්ද ඒක? ඒක ටිකක් මෙහෙම කරාම මේ නිකන් අර පෙන් එකේ නිකන් මෙතන ඇලවෙන ගතියක් එනවා. ඊට පස්සේ හරිම චූටි මේ පබළුවට වගේ. කොහොමද ගන්නේ? මෙහෙමද? අනිත් පැත්තට. මේක උල් පැත්තක් තියෙනවා. යටේ පබළුවට පැත්තක් තියෙනව නේද? ඔයා කරලා පෙන්නන්න බලන්න. එතකොට මේකට දැන් එක එක පාටට අදාළ අන්න අතේ ඇලවෙනවා. පාටට අදාළ පාටද මෙතන මේව තෝරගන්න ඕන. ඔව් මෙතන අංක දියා තියෙනවා. මේ පැකට් එකේ කලින් අංක තිබ්බ මම ඔක්කොම පැකට් එකට දාගත්තා. ඒකේ පොඩි පොඩි අංක තියෙනවනේ. අංක වලට එක එක පාටද? ඔව්. නියම වැඩේ හැබැයි. අලවන්න බලන්න ටික. කම්මැලිකමට හොඳම වැඩක්. ඒක හරිම චුට්ටීනේ පබළුවට වගේ එක. ඒ ගම් එකෙන් පෙන් එක පොඩ්ඩක් ගා ගන්න නේද? මේක මේ ලොකු කොලයක් නේද තිබුණේ මේ ස්ටිකර් වල කපලා තියෙන. A4 කොලයක් විතර තිබුණා නේද? මේ තියෙන මේ ලස්සන මේ අක්කයි නංගි මේ කලින් අලවල මේ හරිම චූටි මෙහෙම පෙවුනට ඒ උනට හරිම ලස්සනයි. මේක තියෙනවා. මේක තියෙනවා. මේක මොකද්ද මේ රොකට් එකක් නේ? මේ තියෙන එක එක කලර්ස් වලට මේ නම්බර්ස් තියෙන්නේ. ඒක ඒක ඒව ඒතකොට තෝරගත්ත හැයි ගන්නකොට පාට. මේ බලන්න මේ මෙතන තියෙනවා පාට ගොඩාක් තියෙනවා. 9ක් තියෙනවද පාට? හොඳයි. හොඳට චූටි බබාලට මොලේ වර්ධනය වෙන්න හොඳ ගේම් එකක්. මේක නම් දුව අරගෙන තිබුණේ ඉස්කෝලෙන්. අර එක්සිබිෂන් එකක් තිබ්බා. ඒකෙන් අරන් තිබුණේ මේක ගන්න තියෙන ටෙමු එකේ ඩරාස් එකේම ඕඩර් කරලා ගන්න පුළුවන්. මේකට මොකද කියන නම? ඩයමන්ඩ් පේන්ටින් ස්ටිකර්ස්. ඩයමන්ඩ් පේන්ටින් ස්ටිකර්ස්. හොඳයි කරන්න බලන්න. ඉවසීමෙන් කරන්න ඕන. හැබැයි නැත්තම් කරන්න බෑ කලබලයට. හරිම පුංචි මේක මෙහෙම පෙවුනට මේ පෙන් එකෙන් පොඩි පොඩි එක එක අරගෙන
ගාන්ට නීට් එකට තියන්න ඕන. ඒකත් හරිම ලස්සනයි. ගොඩාක් තියෙනවා නේද මේ ඇට හම්බෙලා? චූටිව මාර ගොඩක් තියෙනවා. මේ කප් එකත් ඒකටම හම්බුණාද? එකයි මේ පෙන් එකයි ගම් එකයි පෙන් එකයි කප් එකයි එක කොලයයිද ඒකට තියෙන්නේ? ස්ටිකර් එතකොට කීයක් තියෙනවද බලන්න. 1 2 3 4 5ක් තියෙනවා. එක එක කාඩ් වලට වෙනස් වෙනවා. මේකේ තව තිබ්බා. අපේ චෙනු වැළුවේ මෙන්න මේක තමයි. ලස්සනට අලවලා හැබැයි පැය භාගයක් විතර ගියා එකින් එක අලවන්න. මෙතනත් අලවන්න තිබුණා නම් ලස්සනයි. එතන නෑ නේද? මෙතනයි මේ ටිකේ විතරයි අලවලා තියෙන්නේ. ලස්සනයි. ඩයමන්ඩ් ආර්ට්ස්. දැන් බලන්න 1යි මේකයි 2යි 3යි ලස්සනයි නේද? ඒක කියුට් රූප තියෙන්නේ. 4යි 5යි ඒ කොලේ කොහොම හරි තීර දෙන්නේ ඔක්කොම ගගනගාමියෝ අභ්‍යවකාශ කුරුමිට්ටෝ 7යි තව එකක් තියෙනවා ලස්සනයි. ඔක්කොම කියුට් රූප තියෙන්නේ. හොඳ වැඩක්. ඔයාලත් ගෙනහැලා දෙන්න චූටි බබාලට. හිමීට කරන්න ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීමෙන් කරන්න පුළුවන් වැඩක් මේක. මේගොල්ලෝ මේ කොලේ කපලා වෙන් කළ රූප ටික නැත්තම් ඔක්කොම එකම කොලෙන් තියෙන්නේ. කමන්නේ මේක ලේසියෙන් එක එක්කන නැත්තම් 3 දින රණ්ඩු වෙනවනේ එක කොලේ කරන්නත් බෑනේ. එහෙම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කමකුත් නැහැනේ. ලස්සනයි. ඕක දැන් ඔහොම අලවල ඉවර කරාට පස්සේ මොකද්ද කරන්නේ? මේක ස්ටිකරයක් වගේ. ගලවලා පොතක උනත් අලවන්න පුළුවන් නේද? ලස්සනයි නියම. හැබැයි පොතක පිට කවරකට වගේ අලවන්න පුළුවන්. දිරිසෙනෝනේ ලස්සනයි. හොඳයි පොඩි බබාලට නියම වැඩක්. මේ වගේ වැස්ස දවසට හොඳයි. එක තැන ඉඳන් කරන්න පුළුවන් වැඩක් නේ. ගේ වටේ දුවන්න බෑ, දඟලන්න බෑ.